බක්මහා අලුත් අවුරුදු වාරිත්‍ර සංස්කෘතිය නිසා තමයි අවුරුදු සම්ප්‍රදාය මේ විදිහට අපි හැමෝටම අපූර්වත්වයෙන් අත්විඳින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට හේතුව තමයි වාරිත්‍ර කියන්නේ නොකල යුතු කොටස විරිත් හැටියට හඳුන්වනවා. ඒ වගේම මේවා තහංචි විදිහටත් කියනවා. වචනේ පදනම් කරගත්ත වාරිත්‍ර තියෙනවා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වාරිත්‍ර සමුදායක් තියෙනවා. ඒ සිරිතත් එක්ක එකින් එකට පෑහුණු වාරිත්‍ර සම්ප්‍රදායක් තියෙන එක භාවිතාවත් එක්ක තමයි අපි කාටත් දැනෙන්නේ අපි වාරිත්‍ර අනුගමනය කළොත් සිරිත පවත්වාගෙන යන්න පුළුවන් කියලා. අවුරුදු උදාවේ සියලු නැකත් හා පදනම් වෙච්ච වාරිත්‍ර සමුදායක් තියෙන. එතකොට අපි දන්නවා නොනගත උදාවේදී සියලු වැඩපළවල් අත්හල යුතුයි. ලිපේ ගින්දර දල්වන්න බෑ. ඒක වාරිත්‍රය. ඒ වාරිත්‍ර අපි මේ විදියට රකින්න හින්දා තමයි ලිපගිනි දැල්වීමේ නොනවත්තා පවත්වාගෙන යමි සිරිත දිගටම සිදු කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව බලනකොට අලුත් අවුරුද්දේ නැකත් මුල් කරගත්ත සියලු සිරිත් එක්ක බැඳිලා තියෙන වාරිත්‍ර සමුදාය. අපේ වටිනාකම් සහ අනන්‍යතාවයන් සුරක්ෂා කරමු. සුරක්ෂාවෙන් අධි ආරක්ෂාවට. කෙවිල්ටන්